දැන් සන්සෙට් එක. හෙලෝ ගයිස් කොහොමද ඔයාලා මගේ තුන්වෙනි බ්ලොග් එකට සාදරයෙන් පිළිගන්නවා. මේක මගේ තුන්වෙනි බ්ලොග් එක වගේම ඩුබායි ඩේටි බ්ලොග් සීරීස් එකේ දෙවෙනි බ්ලොග් එක. ඔයාලා මම සෝෂල් මීඩියා වල ෆලෝ කරලා නැත්නම් මම මෙතනින් ලින්ක්ස් දාන්නම්. මම සෝෂල් මීඩියා වල ෆලෝ කරන්න. යාළුවන්ට අපේ channel එක subscribe කරන්න. ඔයාලා මේ වෙද්දි නම් මගේ පළවෙනි බ්ලොග් එක බලන්න තියෙනවා. මම තාම පළවෙනි බ්ලොග් එක එඩිට් කරන ගමන් තියෙන්නේ. අද මාර්තු 4 වෙනිදා. දැන් වෙලාව නම් 9:10ට විතරදී මම පළවෙනි බ්ලොග් එක තාම එඩිට් කරනවා. මම ඩේ 2 එකනේ. එතකොට දෙවෙනි දවසේ බ්ලොග් එක දානකොට ඔයාලා කොහොමද පළවෙනි බ්ලොග් එක බලලා තියෙවි. ඔයාලට පේනවද දන්නේ මෙතන මේ ඉස්සරහා තියෙන ෆෝල්ඩ් එකක් තමයි පාට එකක්. අද ප්ලෑන්ස් ගත්තොත් එහෙම අද අපි හවස යනවා ඩෙසර්ට් සෆාරි එක. දැන් මට බදුල්ලෙන් ඉද්දී මගේ බෙල්ට් එක දාගන්න තිබුණා. එහෙනම් බෙල්ට් එකක් ගන්නත් උනේ. තව සිටි එකේ අපි ඊයේ ටිකක් ඇවිද්දා. ඊට තව ටිකක් ඇවිදින්නත් දැන් තියෙන හින්දා අපි දැන් මේ පොඩ්ඩක් ඇවිදින්න කියලා බැලුවේ. අපේ ඩෙසර්ට් සෆාරි එකට පිකප් එක තියෙන 2:00ට මම ටවුන් එකට යද්දී හොඳ මොනවා ෂොට්ස් ටිකක් හම්බුත් ඒ ටිකක් දාන්න. මෙතන කන්ස්ට්‍රක්ෂන් සයිට් එකක් තියෙනවා. අපි දැන් යන්නේ අල් මදීනාට් shopping center කියන එක දැන් මෙතන මදීනාට්. ඔකට තමයි යන්නේ දැන්. Two hours later. ඩෙසර්ට් සෆාරි යනකොට ඩුබායි වල යන්නත් පුළුවන් අබු ඩාබි වල යන්නත් පුළුවන්. අපි අබු ඩාබි වල යන්නම් කියලා හිතුවා. මොකද අපි අබු ඩාබි වල දවසක් වැඩියෙන් ඉන්නවා ඩුබායි වල ඉන්නවට වඩා. ඒ හින්දා අපි අබු ඩාබි වල ඩෙසර්ට් සෆාරි යන්නම් කියලා අපි ඉන්ටර්නෙට් එකෙන් ටිකට් එකක් බුක් කරා. එක්කෙනෙක්ට ඩිරාම් 75. මම ඩිරාම් කන්වර්ෂන් ඔක්කොම වීඩියෝ එකේ කොහෙන් හරි දාන්න. ඩෙසර්ට් සෆාරි එක එක කම්පැනිස් වලින් තමයි මැනේජ් කරන්නේ. අපි යන කම්පැනි එකේ කට්ටිය අපිව මට නම නම් මතක නැහැ මෝල් එකේ. ඒ මෝල් එකක් ගාවින් අපිව පික් කරනවා කියලා කිව්වා බස් එකකින්. අපි එහෙනම් ඒ ප්ලේස් එකට ගිහිල්ලා හම්බෙමු. මේක තමයි අපි මොල් එක 2:30ට තියෙන දැන් වෙලාව 2:20ටයි. මේක තමයි අපි යන බස් එක. දැන් ටිකක් නම් කාන්තාරේ වගේ. ඊයේ මේ පොඩි එකෙක් ඉන්නවා ඊපස්සේ කෑ ගන්නවා කියන්නේ කනක් හැදෙන්නේ. මං හිතන්නේ ඔයාලා හිතනවා නැත්නම් මේ ඉන සද්දෙන්නේ මස්ටෑන් ගින් කියලා. නෑ නෑ ඒ ඉන්නේ අපි බස් එකේ ඉස්සර. බස් එක නැග්ගේ 2:00ට බස් එක එහෙන් පිටත් වෙන 2:41කට. දැන් වෙලාව 4:20යි. 4:20යි. පැය එකයි විනාඩි 40ක් විතර ආවා. මේ වැල්ලේ ඇවිදින්න ඉරෙනවා. අපි මේ ඇවිත් ඉන්න ඩෙසර්ට් එකට කියන්නේ අල් කාටිම් ඩෙසර්ට් කියලා. quad bike තියෙනවා තන. මේක අස්සනේ
मिलिन में क्यों सेट पे चला गया था लड़का और लड़की ने मां चिटाला आ गया अच्छा वो तू भी चिटाला आ गया Falcon picture, headscarf, extra charge. Outside, sandboarding, like sledding, including is the package. Car is coming after 20 to 50 minutes. You go the Dun dashing. Corner toilet, first gents, second female. Buffet counter is there. The circle after 7:30. Same place, starter counter after 7:20. වතුර නම් බිව්වා ඒ වතුර තැඹිලි රහයි. තැඹිලි රහයි නෙමෙයි වෙන රහයි. මට නම් තැඹිලි රහ වගේ ආයි. ඇපල් තියෙන පැපල් නෙමෙයි ඇපල්. මේ මොනවද ඇපල්ද? මම ඇපල්ුයි පැපලුයි වෙනස් වඳුරනවා. මට මේ වෙලේ පෑස් කියන වචනේ අමතක වෙලා තිබ්බේ. ඔව් ඒක තමයි එතන තුනේ. නෑ ලොග් එකට යා. පැපල් මොකද්ද මේකට කියන්නේ? පැපල් දන්න ඇපල්. මොකද්ද මේකට කියන්නේ ඇත්තටම? පැපල් දන්න ඇපල්. නෑ නෑ පෑස් බං. පෑස් අන්න පෑස්. चाहिए चाहिए अब लोग भी नहीं जाएगा पूरा जाएगा इतना क्वाड बाइक्स තියෙනවා. RV cars තියෙනවා. आपका नाम क्या? कोई मसला नहीं है मार मिलने बहुत බයි මේක පිළිලි කියලා වෙන බයක් නෑ. උඩත් නෑ රෝල් එකේ බෙල්ට් එක දාගමුද කේප් එක. නයි කියලා බෙල්ට් එක දාගන්න. බෙල්ට් එක දාගත්තා. කාන්තාරයකට ජිප් එක අරන් ගිහලා මේ පදින්න. අප්පච්චිට එන තව එකක් ගේන්න ඕනේ නේ. රැකින් ඔයාලා ටිකක් මේ ක්ලිප් එකේ කල්පනාවෙන් බැලුවොත් පෙයි මේ වාහනේ රෝල් කේජ් එකක් එහෙම ගහලා තියෙන මං හිතන්නේ හදිසියෙවත් මේ කරගෙන කැරකිල්ලට වාහනේ පෙරළුණොත් එහෙම කියලා ආරක්ෂාවට වෙන්න ඇති. ඒක නම් සුපිරි. මේක තමයි අපි ඔය ඩියුන් බේෂින් කියලා කියන්නේ අපි කලින් ගියපු එකට අන්න ඒක ගියපු මේ වාහනේ වල තමයි. මේ වාහනේ ටයර්ස් වලින් බුලත් සෑහෙන අඩුවෙන් ගාලා තියෙන වැලි වල යන ඉඳ මම හිතන්නේ. නෑ ඩ්‍රයිවර් එක්ස්පීරියන්ස්
එකම පාරේ යන ටයර් පාර්කින් ඒකේ ඒ වෙලාවට ලක්ෂණ බ්‍රේක් එකක් ගහගන්නවා ඔය වෙලේ නම් අපි කැමරා රයිඩ් එකක් යන්න තමයි යන්නේ. ඒ වුණාට පස්සේ ඔය රයිඩ් එකේ මැදදී නම් මට හිතුණා කී අපරාධ කියලා. මොකද ඒ සතු සෑහෙන්න කෑ ගහනවා. මං හිතන්නේ අවුවත් එක්ක ඒ කට්ටියට අමාරු වෙයි. පස්සේ තමයි අපිට දැනගන්න හම්බුනේ මෙයාලා මේ ඔටුවන්ගෙන් වැඩ ගන්න. කියන්නේ කැමරා රයිඩ් එකට ඔටුවන් පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් දවසේ ඩිස්ට්‍රික්ට් සෆාරි එකේ කියන්නේ පටන් ගන්නේ 4ට විතරනේ. අන්න ඒ ටයිම් එකේ ඉඳන් පැයක් එකමාරක් යනකම් වගේ තමයි ඔටුවන්ගෙන් වැඩ ගන්නේ. පස්සේ අපි බලද්දි දැක්කා මේ තව ඔටුව ගාල් කරලා දෙන තැන් 3-4කුත් තිබ්බේ. මං හිතන්නේ මාරුවට වගේ තමයි ඔටුවන් පාවිච්චි කරන්නේ නැත්තේ. ඔයාලා නෝට් එකක් දැන්නේ මේ ඔටුවන්ගේ කටවල වහලා තියෙන්නේ මේ නිකන් මුඛවාඩමක් වගේ එකක් දාලා. අපි ඇයි කියලා හැවෙන් පස්සේ නම් ඒ කට්ටිය කිව්වේ මේ කට්ටිය නැත්තම් වැලි කනවලු. වැලි කෑවෙන් පස්සේ කරදර හින්දලු ඔය ඔහොම කට වහලා තියෙන්නේ. ඒ සතුරන් පහු මේ කෑ ගන්නවා නේ. අපි කියන්නේ අපි නැගෙන් පස්සේ සතුන් නැගිටවන්න යනවනේ. ඒකටම සෑහෙන්න කෑ ගන්නවා. ඒ සතුරන් පහු ඇත්තට. पिक्चर पॉइंट देगे ඒක තමයි ආතල් දී. ඉරෙනවා මේක වයි නගිද්දි. මෙතන තියෙනවා සෑන්ඩ් රාෆ්ටිං එකක්. කට්ටිය ගන්න හිතෙන් යන්නේ නැහැ. මදර් අපු ආනේ මෙහින් ඇවිල්ලා මෙහෙම ගිහලා මෙතන ඉන්නේ දැන්. මෙතනින් ගන්න මේවා. දැන් සන්සෙට් එක වෙන්නේ යන්නේ. අම්ම ඩිලීට් කරන්න පාස් නෑ නෑ ෆොටෝ එකක් දාන්න ඕනේ. ඒක ක්ලියර් කරලා සෑහෙන්න ෆ්ලයිට් එනවා මේ හරි. අපි මෙතන උඩට ඇවිල්ලා මෙතන ලස්සන view එකක් තියෙනවා. සන්සෙට් එක තිබ්බා. ඒව හැම බැලුවා. දැන් වෙලාව 6:20යි. 25 අපේ බුෆේ එක ඕපන් කරන්න කියලා කිව්වේ හදහමට. මම හිතන්නේ මෙතන ඇක්ටිවිටීස් එහෙම නම් ඉවරයි. මට ඔයාලට කලින් කියන්න මතුණා. ඔයාලා මගේ පළවෙනි vlog එක කියන්නේ ඩුබායි වල පළවෙනි vlog එක බලලා නැත්නම් මෙන්න මෙතනින් ගිහින් බලන්න. ඔයාලා මගේ වීඩියෝ බලලා එන්ජොයි කරනවා නම් අනිවාර්යෙන් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. channel එක subscribe කරලා එහෙම තියාගන්න. අපි ආයෙසරට. දැන් රැවිගෙන ඉන්නේ. වෙලාව 6:45යි. මේ වැල්ලේ නම් ඇවිදින්න ලේසිම සපත්තු එහෙම ගලවලා. එතකොට ඉරෙන්නේ නැහැ.
අපිට ඉඳ ගන්න තියෙන ඔන්න ඔය තැන් වල තමයි. අපි කලින් හිටිය තැන නම් දැන් කෙනෙක් කට්ටියක් ඉන්නවා. අර කුස්සා ඉන්නවා. කට්ටියට බොන්න කිරි ඒවා මේවා තියෙනවා Nescafe. අතන Coca-Cola Sprite එහෙමත් තියෙනවා ඉස්සරහ. അവിടുന്ന് ഇഷ്ടമുള്ള കഴിക്കാത്തവർ കൊണ്ടുവെക്കാം. මෙයාලගේ ওই ඩාන්ස් එක අපි තැන් දෙක තුනකදීම දැක්ක මම හිතන්නේ මේක මෙයාලගේ කල්චරල් ඩාන්ස් එකක්. අදට බ්ලොග් එක ඉවරයි. එහෙනම් අපි day 3 බ්ලොග් එකෙන් හම්බෙමු.
මේක තමයි අපි ඉන්න බිල්ඩින් එකට පේන view එක.